ආයිබෝන් සියලු දෙනාටම අද පොසොන් පොහෝ දිනය මේ වීඩියෝ එක කරන්නේ පොසොන් පොහොය දවසේ තියෙන විශේෂත්වය ගැන පැහැදිලි කරන්නවත් එහෙමත් නැත්නම් ධර්ම දේශනාවක් වගේ දහම් කරුණු පැහැදිලි කිරීමක් කරන්නවත් නෙවෙයි. පොසොන් උත්සවයේ සමරන බෞද්ධ සිංහල බෞද්ධ දෙමළ බෞද්ධ වෙනම ආගමික බෞද්ධ යම් කෙනෙක් ඉන්නවද ඒ කෙනාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඒ වගේම පුංචි පණිවිඩයක් සමාජගත කරන්න කියලා හිතාගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. මෑත කාලේ වර්තමානයේ සමාජ රටාව දිහා බලපුවාම අපි අපිට ලැබුණු විශේෂ අවස්ථා විශේෂ දින අපි විවිධ විදිහට අනුස්මරණය කරනවා විවිධ විදිහට සමරනවා. විශේෂයෙන්ම අපි බෞද්ධෙක් විදිහට බෞද්ධ උත්සව බෞද්ධ විශේෂ දින ඒ වගේම සිංහලෙක් විදිහට සිංහල සංස්කෘතියට අදාළ විශේෂ දින අපි විවිධ විදිහට සමරන්න පුරුදු වෙලා ඉන්නවා. විවිධ විදිහට අනුස්මරණය කරන්න පුරුදු වෙලා ඉන්නවා. බෞද්ධයෙක් විදිහට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා ආකාර දෙකකින් අපිට අපේ ජීවිතය ගත කරන්න අවශ්‍ය වටපිටාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව කියන අංශ දෙකක්. වර්තමානය ගන්නකොට වර්තමානයේ සිංහලයෙක් වේවා බෞද්ධයෙක් වේවා බොහොමයක් පිරිස බහුතරයක් සමාජයේ ආමිස පූජා තුළ ඊටමත් වැඩි වශයෙන් ඇලිලා ගැලිලා ඉන්නවා. මම මේ කියන කාරණා වැරදිට වටහා ගන්න එපා. ආමිස පූජාව සිද්ධ කරන්න එපයි කියලා නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ආමිස පූජාව අත්‍යවශ්‍යයි. නමුත් වර්තමානයේ අද සමාජය ගන්නකොට ආමිස පූජාවට පමණක් මුල් තැන දෙමින් බුදුරජාණන් වහන්සේ අගය කරපු ශ්‍රේෂ්ඨ ලෙස සලකපු ප්‍රතිපත්ති පූජාවට ලැබිලා තියෙන තැන අහිමි වෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේ සෑම තැනකම වගේ අගය කරලා තියෙනවා ආමිස පූජාව වගේම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දීලා තියෙනවා. ආමිස පූජාව කිව්වොත් සාමාන්‍යයෙන් අපි විශේෂයෙන්ම වෙසක් පොසොන් ඇසල මේ වගේ ප්‍රධාන පොහොයවල් කිහිපයක් තියෙනවා. ඒ පොහොයවල් කිහිපයේදී අපි වැඩි වශයෙන් ආමිස පූජාවන් වල නිරත වෙනවා. වෙසක් කූඩු හදනවා, පොසොන් කූඩු හදනවා, දන්සල් දෙනවා, තොරන් හදනවා. ඒ වගේ විවිධ වැඩසටහන් අපි සංවිධානය කරනවා. ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න. අද ඒ කරන ආමිස පූජාවත් නිසි ප්‍රතිඵලයක් ලැබෙන විදිහට ඒ ආමිස පූජාවන් සිද්ධ කරනවාද? අපි දන්සල් දෙනවා. දන්සල් දෙන්නේ දිය යුත්තන්ටද? අපි වෙසක් කූඩු හදනවා. වෙසක් කූඩු හදන එකෙන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය ඒ වෙසක් කූඩු තුලින් පිළිඹු වෙනවද? අපි ආලෝක පූජා තියනවා. ඒ ආලෝක පූජා තුලින් ඒ බෞද්ධයාට එය දකින මිනිස්සෙක් ඉන්නවද? ඒ මිනිස්සයාට ඒ ධර්මය ඒ තුලින් පිළිඹු වෙනවද? අද වර්තමාන සමාජය දෙස බැලුවොත් වෙසක් කියන්නේ පොසොන් කියන්නේ සාමාන්‍ය නිකන් සංස්කෘතික අංගයක් විදිහට විනෝදාස්වාදය ගෙන දෙන දින විදිහට අද විවිධ කණ්ඩායම් විසින් ඒක නිර්මාණය කරලා ඒ පැත්තට පෙරලලා අවසන්. ව්‍යාපාරික අරමුණු දෙසා බුදුන් විකිනෙන සමාජයක් විවිධ කූට උපක්‍රම තුලින් බුදුන් විනාශ කරන්න උත්සාහ කරන සමාජයක් අද බිහි වෙලා අවසන්. සමස්ත සිංහල බෞද්ධ මගේ රටේ වගේම සියලු ලෝකයේ ඉන්න සියලුම සිංහල බෞද්ධ මිනිසුන්ගේ මම ඉල්ලා සිටින්නේ නිවැරදි විදිහට ආමිස පූජාවේ යෙදෙන්න. ඒ වගේම මම මතක් කරනවා විශේෂයෙන්ම ඉස්මතු කරනවා වර්තමානයට අත්‍යවශ්‍යම වෙන්නේ ප්‍රතිපත්ති පූජාව. තමන් ප්‍රතිපත්ති පූජාව තුළ නිරත වෙන්න තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්ති පූජාව ශක්තිමත්ම අංගයක් කරගන්න උත්සාහ කරන්න. මන්ද යම් මිනිසෙක් ආරක්ෂා වෙන්නේ යම් මිනිසෙක්ට රැකවරණය ලැබෙන්නේ තමන්ගේ ජීවිතය තුළ තියෙන තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගත්ත ප්‍රතිපත්ති තුලින්. මොන විනාශකාරී තැනක සිටියත් තමන්ගේ ප්‍රතිපත්තියේ ශක්තිවන්න ඔහුට එම විනාශය අනිකුත් පුද්ගලයන්ට වඩා දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළ ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඉවසීමෙන් ඒකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම සමස්ත මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ සමස්ත සිංහල බෞද්ධ මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේ අපට ලැබෙන අවසන් පොහොය. එහෙම කිව්වේ අපිට නිවැරදි වෙන්න ලැබෙන අවසන් පොහොය. ඒකට
කෙනෙක් අහයි ඇයි එහෙම කියන්නේ හේතුව කියලා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. මම සමස්ත මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. Taman නිසි විදිහට, නිසියාකාරව, නිවැරදි විදිහට තමන්ගේ ආගමිකවත් පිළිවෙත්වල නියැලෙන්න. ඒක පොහොය දිනට පමණක් නෙවෙයි. සෑම දිනකම, සෑම සතියකම, සෑම මාසකම, දින 365 දවසම තමන් බෞද්ධෙක් විදිහට, සැබෑ බෞද්ධෙක් විදිහට, සැබෑ සිංහලෙක් විදිහට ජීවත් වෙන්න අදිටන් කරගන්න. අද දිනේ සිට මන්ද ඒක ඔබේ අනාගතය තීරණය කරන ප්‍රධානම සාධකය වෙනවා. ස්ථිරයි, ඒකාන්තයි. ආමිස පූජාව තුළ ඔයාලා විනෝද වෙන්න. නිවැරදි විදිහට, නිසියාකාරව ඒ ආමිස පූජාවෙත් නිවැරදි විදිහට වත් පිළිවෙත් ටික සිද්ධ කරලා තමන්ගේ ප්‍රතිපත්ති පූජාවනුත් තමන්ගේ ප්‍රතිපත්ති ටික ශක්තිමත් කරගෙන නිවැරදි විදිහට ගොඩ නැගෙන්න. මම හිතනවා සාමාන්‍ය ආස්වාදයකට වඩා තමන්ගේ ආමිසයේ නිවැරදි විදිහට සිදු කිරීමත්, තමන්ගේ ප්‍රතිපත්තියේ නිවැරදි විදිහට ශක්තිමත් කර ගැනීමත් තමන්ගේ ජීවිතයේ ලබන ප්‍රබලතම විනෝදාස්වාදය වේවි. වර්තමානයේ මේ ගොඩනැගීමෙන් පවතින්නේ බුදුන්ගේ ගුණ කිය ඉන්න කාලයක් නෙවෙයි, දහම්ගේ ගුණ කිය ඉන්න කාලයක් නෙවෙයි, සංඝුන්ගේ ගුණ කිය ඉන්න කාලයක් නෙවෙයි. වර්තමානයේ ගොඩනැගීමෙන් පවතින්නේ බුදුන්ගේ ගුණ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. බුදුන් දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. මහා සංඝරත්නයේ ගුණ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත යුතු කාලයක්. මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන, මනුස්ස ගුණධර්ම ඉස්මතු කරගෙන, සමස්ත මනුෂ්‍යත්වයට ආදරය කරමින්, මෛත්‍රී කරමින්, කරුණාව දක්වමින්, ඒ වගේම ගහට, කොළට, ඇලට, දොලට, මලට, සතා සිව්පාවන්ට මේ මුළු මහත් විශ්ව ධාතුවම ආරක්ෂා කරමින්, ආරක්ෂා කරගන්නට කටයුතු කාරණා කරමින්, ආදරය කරමින් වර්තමානය තුළ ජීවත් වෙන්න, අනාගතය ගොඩනගන්න. අද දිනේ තීරණය කරන්න. අද පටන් මම නිවැරදි විදිහට ආමිසය තුළ යෙදෙනවා. අද පටන් මම නිවැරදි විදිහට ප්‍රතිපත්ති තුළ නියැලෙනවා කියන කාරණාව අද පටන් අදිටන් කරගෙන සැබෑ සිංහලයෙක් විදිහට, සැබෑ බෞද්ධයෙක් විදිහට ඉදිරි අනාගතයට මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලීමක් කරනවා. තව තවත් දිගින් දිගට මේ බුද්ධ ශාසනය, මේ බෞද්ධ සංස්කෘතිය, මේ බුදු දහම විනාශ කරන්න, ඒ බුදු දහම අල්ලගෙන, මේ බුද්ධ ශාසනය අල්ලගෙන, බෞද්ධ සංස්කෘතිය අල්ලගෙන වාණිජ්‍යමය වශයෙන්, ඒ වගේම විනෝදාස්වාදය වශයෙන්ම පමණක් කටයුතු කාරණා කරමින් මිනිසුන්, සමස්ත රටේ මිනිසුන් ජීවත් වෙන්න උත්සාහ කළොත් මම දකින්නේ ඉදිරි අනාගතය ලොකුම ලොකු අඳුරකට, ලොකුම ලොකු විපත් සමුදායකට, මුළු රටටම, ඒ වගේ මුළු ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එය නතර කරගන්න, එම විපත් අවම කරගන්න මම හිතනවා ඒක රටක ආණ්ඩුවකට පමණක් නෙවෙයි, රටේ ජනාධිපතිට පමණක් නෙවෙයි, රටේ පාලකයින්ට පමණක් නෙවෙයි, සමස්ත රටේ රටවැසියන්ට පැවරුණු ලොකු වගකීමක්, ලොකු යුතුයකමක්. මම හිතනවා ඉදිරියේ ඒ නිර්මාණය වීමට නියමිත ඒ ව්‍යසනයන්, ඒ ඉදිරියේ නිර්මාණයට වීමට තිබෙන ඒ අසමතුලිත ව්‍යාකූලත්වයන් අවම කරගන්න, උපරිම මට්ටමින් අවම කරගන්න, සමස්ත මිනිසුන්ගේ නිවැරදි වගකීම, සමස්ත මිනිසුන්ගේ නිවැරදි යුතුයකම ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ. මම අවසන් වරට ඉල්ලීමක් කරනවා. මනුෂ්‍ය ගුණ ධර්මය තුළ ශක්තිමත් වෙන්න, සමස්ත මනුෂ්‍යත්වයට ආදරය කරන්න, ගහට, කොළට, මලට, ඇලට, දොලට, සතා සිව්පාවන්ට ආදරය කරන්න, සත්‍ය දකින්න උත්සාහ කරන්න, ප්‍රඥාවෙන්, අවබෝධයෙන් ඉදිරිය දෙස බලන්න, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන තුලින් අතීතයත්, වර්තමානයත්, අනාගතයත් තමන්ගේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරන්න. ඔයාලා හැමෝටම උතුම් තෙරුවන් සරණයි.